ඔයාලා කාලා තියෙනවද KFC එකේ තියෙන කොලිස්ලෝ සැලඩ් එක? අන්න ඒක ලොකු ගාණක් වේදම් කරන්නේ නැතුව ගෙදරදී හදාගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් බලාගෙන ඉන්න. ඔනාදින් පස්සේ අර KFC යන්න ඕනේ නෑ මේ කොලිස්ලෝ සැලඩ් එක කන්න. ඉතින් අපිට මේ වැඩේට ඕනේ වෙන්නේ ගෝවා සහ කැරට්. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. එන්නකෝ අපි හදලා බලමු. මේකට අපිට ඕනේ ලපටි ගෝවා ගෙඩියක්, කැරට්, මයොනීස්, විනාගිරි, සීනි, කම්බිරිස් ඒ වගේම ලුණු චුට්ටක්. ඉතින් ලපටි ගෝවා ගෙඩියක් ගන්න ගණකට අනිවාර්යයෙන්ම මේක මේ විදිහට හීනියට කපා ගමු. කපලා ඉවර වෙලා පුළුවන්කමක් තියෙනවා නම් සීතල වතුර දාලා චුට්ටක් වෙලා තියාගන්න. ඊළඟට මම මෙන්න මේ ප්‍රමාණයේ කැරට් ගෙඩි දෙකක් අරගෙන ග්‍රේට් කරගන්නවා. මේකට අපි එකතු කරගමු මයොනීස් මේසැඳි 4ක් විතර. ඒත් එකම එකතු කරනවා ගම්බිරිස් මේසැඳි භාගයක්, සීනි මේස හැන්දක්, ලුණු චූට්ටක්, ඒත් එකම විනාගිරි බොහොම පුංචි ප්‍රමාණයක්. ඉතින් මේ ටික එකතු කරලා හොඳට කලවම් කරගමු. ඔයාලා කියනවා නේද මෙන්න මේ සලාඩ් එක හදනකොට තිත්ත රසක් එනවා කියලා. ඒ තිත්ත රස නැති වෙනම විනාගිරි බොහොම අඩුවෙන් එකතු කරලා හොඳ ලපටි ගෝවා ගෙඩියක් ගත්තොත් මෝරච්ච ගෝවා නැතුව. ඉතින් ওই විදිහට තමයි අපි කොලස්ලෝ සලාඩ් එක ගෙදරදීම හදාගත්තේ. ඉතින් කාලා බලමු රස කොහොමද කියලා. මේක හරිම රසයි. ඕන දෙයක් එක්ක ඔයගලන්ට මේක කන්න පුළුවන්. ලස්සන ඩ්‍රෙසින් එකක් කරලා කැම මේසෙට ලස්සන එකතු කරන්න පුළුවන්. ඉතින් ලබන සතියේ තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. අදට ගිහින් එන්න සුබ දවසක්.